සුබ උදෑසනක් ඔයාලා සියලු දෙනාටම. සෑම දිනක්ම අලුත් බලාපොරොත්තුවක් සමග ආරම්භ වෙනවා. කන්දු අතරින් මතුවන උදෑසන හිරුවෙලිය සබාදහමේ අපූරු තෑග්ගක්. මේ නිස්කලංක පරිසරය අපේ හිතට අලුත් ජීවයක් ලබා දෙනවා. මගේ පොකුණේ කුමුදු මල් හිනහෙනකොට මගේ මුහුණටත් සිනහාවක් පහළ වෙනවා පමණක් නෙවෙයි. සිතත් ගතත් ප්‍රීතියෙන් පිනා යනවා. මගේ ගෙවත්තට කාලයක් අවධානය යොමු කරන්න සිදු නොවන නිසා ටිකක් අවුල් වෙලා තමයි තිබුණේ. පේනවා නේද? ගස්වල කොළ වැටිලා හැඩ වෙලා තියෙන විදිහ. නමුත් සබාදහමට ආදරය කරන කෙනෙකුට එය නැවත ලස්සන කරන්න හැම වෙලාවෙම අවස්ථාවක් තියෙනවා. අද මම මේ ගෙවත්ත අතුගාලා පිරිසිදු කරන්නයි හදන්නේ. සෑම අතුගෑමක්ම සෑම කොළයක්ම ඉවත් කරන හැම මොහොතක්ම මේ ගෙවත්තට නැවත ජීවය ලබා දෙනවා. අද මම මගේ ගෙවත්ත පිරිසිදු කරන අතරේ මට එක දෙයක් මතක් වෙනවා. ගෙවත්තක් වගේම අපේ ජීවිතයත් දිනපතා රැක බලා නොගත්තොත් වල් පැලෑටි වැවෙනවා. දූවිලි එකතු වෙනවා. ඒත් ටිකෙන් ටික මහන්සි වෙලා ඒවා ඉවත් කළොත් නැවත ලස්සන පෙනෙන්න පටන් ගන්නවා. ජීවිතයත් ඒ වගේමයි. නරක පුරුදු අදාරය සහ බිය ටිකෙන් ටික අයින් කළොත් අපේ හොඳම හැකියාවන් මල් වගේ පිපෙන්න ගන්නවා. මේ ගෙවත්ත පිරිසුදු කරන හැම අතුගෑමක්ම මට මතක් කරන්නේ ලස්සන ප්‍රතිඵල ලැබෙන්නේ ඉවසීමෙන් සහ දිනපතා කරන පුංචි උත්සාහෙන් කියන එකයි. දැන් මේ ගෙවත දිහා බලනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා. ටික වෙලාවකට කලින් තිබුණ අවුල් සහිත තැන සුළු මහන්සියක් සහ කැපවීමක් නිසා මේ විදිහට ලස්සන වෙලා තියෙනවා. සබාදහම අපිට හැමදාම එකම පාඩමක් කියලා දෙනවා. ලස්සන දෙයක් එක දවසින් හැදෙන්නේ නැහැ. කාලය, කැපවීම සහ ඉවසීම තිබුණොත් පුංචි පැලයක් වුණත් දවසක ලස්සන මලක් බවට පත් වෙනවා. අපේ සිහිනත් ඒ වගේමයි. දවසින් දවස වැඩ කළොත් ඒවත් දවසක මල් වගේ පිපෙනවා. මේ අලංකාර මල් වර්ග මං හිතවලා තියෙන්නේ මගේ පොකුණ අසලමයි. එයින් මගේ පොකුණට අලංකාරයක් එක් කරනවා. මේ පොකුණේ නිහඬව පිපෙන කුමුදු මල් සබාදහමේ පිරිසිදු සුන්දරත්වයේ සංකේතයක්. මඩ අතරේ වුවත් තමන්ගේ සුන්දරත්වය නැති නොකර පිපෙන මේ මල් ජීවිතයේ ඕනෑම අභියෝගයක් මැදත් අපටත් අපේ යහපත් ගුණාංග රැකගත හැකි බව මතක් කරනවා. මගේ ගෙවත්තෙහි ඇති බොහොමයක් මල්ගස්වල නම් දන්නේ නැති වුවත් මේ අලංකාර මල්ගස් නිසා මගේ ගෙවත්ත තව තවත් ලස්සන කරනවා. ඕකීඩ් වර්ග, ස්පයිඩර් ප්ලාන්ට්, බිගෝනියා වර්ග, පොකුරු කුඩළු ගස් මගේ ගෙවත්තට තවත් සුන්දරත්වයක් එක් කරනවා. මේ තමයි මගේ ඇන්තූරියම් වගාව. දිලිසෙන පෙති සහ දිගු කලක් නොමැලවී පවතින සුන්දර මල් නිසා ඇන්තූරියම් ලොව පුරා ජනප්‍රිය අලංකාර මල් වර්ගයක්. නිසි රැකවරණය සහ ආදරය ලබා දුන්නොත් මේ මල් වසර පුරා අපේ ගෙවත්තට වර්ණවත් සුන්දරත්වයක් එක් කරනවා. මේ තමයි මගේ රෝස්මෙරි ගස. සුවඳවත් කොළ සහ ඖෂධීය ගුණාංග නිසා රෝස්මෙරි ලොව පුරා ඉතා ජනප්‍රිය ශාකයක්. එය ආහාර රසවත් කිරීමට පමණක් නොව ගෙවත්තටත් නැවුම් සුවඳක් සහ අලංකාරයක් එක් කරනවා. රෝස්මෙරි ගහ ළඟින් ගමන් කරන විට එහි සුවඳ හිතට අමුතු සැනසීමක් ගෙනෙනවා. සබාදහමේ මේ වගේ පුංචි තෑගි තමයි අපේ දවස තවත් සුන්දර කරන්නේ. ගෙවත්තක් වුණාම එහි වගා කරන්නේ මල් විතරක්ම නෙවෙයි. මේ තියෙන්නේ මගේ නයිමිරිස් පැල තවාන සහ නයිමිරිස් ගස් ටික. ආදරයෙන් රැක බලාගත් මේ පැල දැන් හොඳින් වැඩිලා ලස්සන කරල් දරනවා. ගෙදර වගා කරන එළවලු වල නැවුම් බවට වෙනම වටිනාකමක් තියෙනවා. ඒ අතරතුරේදී මට ලස්සන පුංචි යාළුවෙකුත් හමු වුණා. මේ මගේ වත්තේ පහළ කොටස. මේ කොටසෙත් මම එළවලු වර්ග හිටවලා තියෙනවා. මිරිස් පාත්තියක් තමයි මේ තියෙන්නේ.
මේ තමයි මගේ බටු වගාව. පුංචි පැලයක් ලෙස ආරම්භ වූ මේ ශාක අද ලස්සන අස්වැන්නක් ලබා දෙන තරමට වැඩි තිබෙනවා. සෑම දිනකම වතුර දීලා ආදරයෙන් රැක බලාගත් නිසා අද මේ ප්‍රතිඵලය දකින්නට පුළුවන්. දැන් අපි මේ බටු ඇස්සල නෙලා ගනිමු. Tamanගේම ගෙවත්තේ වගා කළ එළවලුවක් නෙලන සතුට විශේෂයි. මේ අස්වැන්න ආහාරයක් පමණක් නෙවෙයි. එය කාලය, ඉවසීම සහ මහන්සියේ ප්‍රතිඵලයක්. බීජයක් වපුරා ඉවසීමෙන් රැක බලා ගත්තොත් දවසක හොඳ අස්වැන්නක් ලැබෙනවා. අපේ ජීවිතයත් ඒ වගේමයි. අද කරන යහපත් උත්සාහයන් හෙට දවසේ සාර්ථකත්වයේ අස්වැන්න බවට පත් වෙනවා. මේ තමයි මගේ වැටකොළු වගාව. වැලදිගේ සෙමින් ඉහළට නැගී අද මේ වගේ ලස්සන කරල් දරාගෙන තියෙනවා. සොබාදහම අපට පෙන්වා දෙන්නේ නිවැරදි රැකවරණය සහ ඉවසීම තිබුණොත් පුංචි පැලයක් වුවත් හොඳ අස්වැන්නක් ලබා දිය හැකි බවයි. මේ තියෙන්නේ මගේ දම් දඹල වගාව. ඒ දම් පැහැති මල් සහ ලස්සන කරල් ගෙවත්තර වෙනස්ම ආකර්ෂණයක් එක් කරනවා. පුංචි බීජයකින් ආරම්භ වූ මේ වැල අද මෙතරම් සරුසාරව වැඩි තිබෙනවා කියලා බලනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා. මේ තියෙන්නේ කොළ දඹල වගාව. ලස්සන කොළ පැහැති කරල් සහ මල් වලින් පිරුණු මේ වැල සොබාදහමේ අපූර්ව නිර්මාණයක්. ආදරයෙන් රැක බලාගත් සෑම පැලයක්ම දවසක ලස්සන අස්වැන්නක් ලබා දෙනවා. මේ දඹල වැල් දෙකම මට හැමදාම එකම පාඩමක් මතක් කරනවා. වෙනස් වර්ණ, වෙනස් හැඩ තිබුණත් ඒ දෙකම එකම ආදරයෙන් වැඩෙනවා. මිනිසුන් වන අපිත් ඒ වගේමයි. අපි එකිනෙකාගේ වෙනස්කම් අගය කරමින් එකට ජීවත් වුණොත් ලෝකය තවත් ලස්සන තැනක් වෙනවා. දැන් අපි ගෙවත්තේ තවත් සුවිශේෂී කොටසකට යමු. මේ තමයි මගේ පළවත්ත. මුලින්ම ඔබට පෙනෙන්නේ මගේ නිවිති වගාවයි. කොළ පාටින් සරුවට වැඩි ඇති මේ නිවිති පෝෂණයෙන් පිරුණු ඉතා ගුණදායක පලා වර්ගයක්. ඊළඟට මේ තියෙන්නේ තෙබු වගාව. ආදරයෙන් රැක බලාගත් නිසා මේ පලා හොඳින් වැඩි තිබෙනවා. ස්වභාවිකව වගා කළ ආහාරයක රසත් ගුණත් වෙනස් අත්දැකීමක්. ගෙදරම වගා කරන මේ පලා වර්ග අපේ ආහාරයෙන් නැවුම් බවක් වගේම ගෙවත්තරත් ජීවයක් එක් කරනවා. මේ තියෙන්නේ ජපන් බටු ශාකය. ජපන් බටු ශාකයේ දළු තමයි අපි බැල්ලුමක් එක්ක සකස් කරලා ආහාරයට ගන්නේ. ඊන් පසු මේ තියෙන්නේ ලුණු මිල සහ ගොටුකොළ පාත්ති. මේ පිපි ඇති දහස්පති මල් ගෙවත්තට වර්ණවත් සුන්දරත්වයක් එක් කරනවා. ඒ මල් අතරට පැමිණ මල් පැණි බොන මේ සමනලයා සොබාදහමේ අපූර්ව සමතුලිතතාවයේ ලස්සන මතක් කිරීමක්. මලටත් සමනලයාටත් එකිනෙකා අවශ්‍යයි. සොබාදහම අපට කියා දෙන්නේ ජීවිතයේ සෑම ජීවියෙකුටම Tamanගේම වටිනා තැනක් තිබෙන බවයි. දැන් අපි මගේ ගෙවත්තේ මම ඉතාමත් ආදරය කරන තවත් කොටසකට පැමිණියා. මේ තමයි මගේ රෝස වගාව. මගේ රෝස වගාවේ පාට වර්ග 6ක් පමණ දැනට මා ළඟ තිබෙනවා. රෝස මල් කියන්නේ ලෝකයේ වැඩිම ආදර ලබන මල් වලින් එකක්. ඒ සුන්දරත්වය වගේම ඒ සුවඳත් ඕනෑම කෙනෙකුගේ සිත සැනසීමට සමත් වෙනවා. මේ රෝස ගස් අද මේ විදිහට ලස්සනට පිපිලා තියෙන්නේ එක දවසකින් නෙවෙයි. වතුර දීම, පොහොර යෙදීම, වියලුණු අත ඉවත් කිරීම සහ නිරන්තර රැකවරණය නිසා තමයි අද මේ ලස්සන මල් දැක ගන්න ලැබෙන්නේ. ඒ නිසා රෝස මල් මට හැමදාම එක දෙයක් මතක් කරනවා. ජීවිතයේ ලස්සන ප්‍රතිඵල ලැබෙන්න නම් ඉවසීම, කැපවීම සහ ආදරය අවශ්‍යයි. මහන්සියෙන් රැක බලාගත් හැම දෙයක්ම දවසක ලස්සන මලක් වගේ පිපෙනවා. අද මගේ ගෙවත්තේ සුන්දර සංචාරයට ඔබත් එක් වූවාට හදවතින්ම ස්තුතියි. මේ ගෙවත්ත මට පැල සහ මල් වගා කරන තැනක් විතරක් නෙවෙයි. මහන්සියෙන් පසු සැනසීම ලැබෙන තැනක්. සොබාදහමත් එක්ක මොහොතක් ගත කරන තැනක්. ජීවිතය ගැන අලුත් දේවල් ඉගෙන ගන්න තැනක්. ඔබට පුංචි ඉඩක් තිබෙනවා නම් මලක් හෝ පැලයක් හෝ වගා කරන්න. සොබාදහම සමග ගත කරන පුංචි කාලය අපේ හිතට ලොකු සතුටක් සහ සැනසීමක් ලබා දෙනවා. මේ වීඩියෝව ඔබට ප්‍රිය වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් එකකින් ඔබේ අදහස් ලියන්න සහ තවත් මෙවැනි සොබාදහමේ සුන්දර වීඩියෝ නැරඹීමට ග්‍රීන් ෆැන්ටසි ගෘහ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝවෙන් නැවත හමුවෙමු. එතෙක් සොබාදහමට ආදරය කරන්න, හරිත පරිසරය රැකගන්න.
ස්තුතියි.